වෙල්කම් ටු ටෙක්විස් හබ්. අදත් අපි අලුත් වීඩියෝ එකක් තමයි අරන් වෙලා තියෙන්නේ YouTube සම්බන්ධව. ඉතින් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි YouTube shorts videos වලට views නැති ගැටලුව. හොඳයි එහෙනම් මේ ගැන සම්පූර්ණ විස්තර දැනගන්න වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ඉල්ලනවා. එහෙනම් අපි දැන් යන් වීඩියෝ එක බලන්න. හොඳයි එහෙනම් YouTube shorts වලට views නැති එක මේ මොහොතේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඒකට විසඳුමක් විදියට YouTube එකෙන්ම දැන් අරන් ඇවිත් තිනවා 2025 මාර්තු 31 වෙනිදායින් පස්සේ අනිවාර්යයෙන්ම වගේ short videos වලට views ටිකක් වැඩි වෙනවා. ඒකයි YouTube එකෙන්ම තියෙන system update එකක් නිසා තමයි ඒ දේ වෙන්නේ. එහෙනම් අපි මේක ගැන පොඩ්ඩක් විස්තරතුලව බලමු. ඉතින් YouTube එකේ short videos වල view count එක තිබ්බේ අමුතුම විදියකට. ඒ කියන්නේ ඔයාගේ short video එක කවුරු හරි තප්පර 3ක් බැලුවා නම් තමයි ඔයාට එක view එකක් එන්නේ. ඒ කියන්නේ short video එක තප්පර 29ක් තියෙනවා නම් ඒකෙන් තප්පර 3ක් පළවෙනි තප්පර 3 short video එක බැලුවා නම් තමයි ඔයාට එක view එකක් එන්නේ. ඉතින් ඒ විදිහට තමයි මෙච්චර කාලයක් YouTube එකේ shorts වැඩ කරේ. ඉතින් ඒක නිසා තමයි ඔයාලගේ short videos වල views අඩු වෙලා තිබ්බේ. නැති වෙලාම තිබ්බේ. ඒක නිසා මෙයාලා short videos වලට ඔයාලා හිතන්නේ ඔයාලා දැන් short videos වලට ඔයාලගේ short feed එකටවත් ගිහිල්ලා නැහැ කියලා තමයි ඔයාලා හිතන්නේ මේ විදිහේ views නැති වුණා. ඒත් ඒක නෙමෙයි ඇත්තටම වෙන්නේ. average duration එක මම අර ඉස්සෙල්ලා කිව්ව තප්පර 3 වීඩියෝ එකේ ඉන්නේ නැති නිසා තමයි ඒ කියන්නේ තප්පර 3ක් ඔයාගේ short video එකේ ඉන්නේ නැති නිසා තමයි මෙහෙම view count එකක් වෙලා නැත්තේ. මේ අප්ඩේට් එකෙන් පස්සේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාගේ shorts තප්පර 1ක් 2ක් 3ක් බලන එක අදාළ වෙන්නේම නැහැ. ඒ කියන්නේ මෙහෙමයි. සරලවම කියනවා නම් ඔයාගේ short එක තප්පර 1ක් බැලුවත් ඔයාට view count එකක් එනවා කියන එක. ඉතින් ඒක නිසා ඔයාලගේ YouTube shorts වලට දැන් වැඩියෙන් views එන්න අනිවාර්යෙන් පටන් ගන්නවා. ඒ කියන්නේ ඕනම කෙනෙක් ඇවිත් ක්ලික් කරලා බැලුවම ඔයාට එක view count එකක් එකතු වෙනවා. ඉතින් සමහරවිට තිබ්බා shorts වලට views 100ක් 200ක් වෙලා නතර වෙන ප්‍රශ්නයක්. ඉතින් දැන් ආයේ ප්‍රශ්නේ ඉන්නේ මේ තප්පර 1ක් බැලුවත් මේ view count එක යන නිසා ඒ කියන්නේ feed එකේ තියෙදි ඒක ක්ලික් කරලා බැලුවත් ඔයාට අනිවාර්යෙන් view count එකක් එනවා. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ shorts වලට. ඉතින් දැන් මේ ප්‍රශ්නේ නැති වෙයි කියලා හිතන්න පුළුවන් මේ අප්ඩේට් එකෙන් පස්සේ YouTube shorts වලින් විතරක් ප්‍රොමෝෂන් එහෙම කරන කට්ටියට ගොඩක් මේක වටිනවා. මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම් මේ ගැන වැඩි විස්තර. ඒ කියන්නේ මේක දැන් ගැන තව ගොඩක් කතා ගන්න තියෙනවා. එක වීඩියෝ එකකින් කරන්න බෑ. මොකද ඒක වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. ඒක නිසා මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම් කොහොමද මේ හරියටම මේක වෙන්නේ කියලා. 2025 මාර්තු 31 වෙනිදාන් පස්සේ තමයි මේක වෙන්නේ. ඒ කියන්නේ දැන් ඒක වෙන්න පටන් ගන්න තියෙන. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ YouTube shorts වලට. ඉතින් මම තව වීඩියෝ එකක් අරන් එන්නම් මේ YouTube shorts ගැන. ඉතින් එහෙනම් අද වීඩියෝ එක හොඳයි නම් like එකක් දාගෙන යන්න. එහෙනම් thank you හැමෝටම.